පිරිසිදු දියදහරක් අසල වූ නිස්කලංක වනයක තරුණ සාමතවුසා සිය අන්ධ දෙමව්පියන්ක ආදරයෙන් උපස්ථාන කළේය. සෑම දිනකම සාම තම දෙමාපියන්ට අපිරිමිත සෙනෙහසින් ජලය වනපලතුරු ගෙන දෙමින් උවටැන් කළේය. එක් දිනක් පිළියක්ක නම් රජු ඩඩේමේ යෙදෙමින් වනයේට ඇතුළු වූ අතර ඔහු දියදහර අසල මුවෙකු සොයමින් සිටියේය. සාමතවුසාව වන දේවතාවෙකු යයි වරදවා සිතූ රජු ඔහු වෙත හීයක් විද්දේය. හී පහර වෙදුණු සාමතවුසා දිමාපියන් වෙත ගෙන යමින් සිටි දියකලයද අතතිවම බිම ඇද වැටිනි. මහත් ශෝකයට පත් රජු සාම අසල දන නමා වැටි තමා විසින් නිර්දෝෂී තවුසෙකුට හානි කළ බව වටහා ගත්තේය. සාමතවුසාගේ ගුණ මහිමය සහ මහා කරුණාව හේතුවෙන් දේවතාවන්ගේ ආනුභාවයෙන් ඔහුගේ ජීවිතයේ නැවත ලැබුණු අතර දෙමාපියන්ට දුක් පෙනිය ලැබුණි. සාමගේ අපිරිමිත මෛත්‍රියෙන් ආභාෂ්‍ය ලැබූ රජු එදින පටන් කරුණාවෙන් රාජ්‍ය පාලනය කිරීමට ප්‍රතිඥා දුන්නේය.